morning friends. ඉතින් අද අපේ 6 වෙනි දවස. අද අපේ උදේම ප්ලෑන් එක තින්නේ හිමදේවි පන්සල නැත්තම් හදිම්බා ටෙම්පල්. හැමෝම දන්නම අපි ඒක බලන්න යන්න අපේ ප්ලෑන් එක අද. ඒ වගේම හවස මාල් රෝඩ් එක පැත්තේ යන්නත් හිතන් ඉන්නවා. අපි දැන් වාහනින් බැහැලා ඉතින් අපි පයින් යනවා හදිම්බා ටෙම්පල් එකේම නැත්තම් හිමදේවි පන්සල පැත්තට. අපිට කිව්වේ නම් මීටර 500ක් 600ක් වගේ තියෙනවා පයින් යන්න කියලා. පාර දෙපැත්තෙම කඩ සහ හොටෙල් තමයි තියෙන්නේ. ගොඩක් ටූරිස්ට්ලා එන පැත්ත මේ පැත්ත. ඒ වගේ මේ වගේ සතුත් ඉන්නවා මේ හරියේ. ඕන කෙනෙක්ට සල්ලි දීලා ෆොටෝ එකක් එහෙම ගන්න පුළුවන්. තව වැඩිපුර තියෙන කෑම කඩයි සහ එක එක අයිටම් විකුණන ෂොප්. මෙතන නම් උනේ අපිට බලින් වගේ ෆොටෝ එකක් ගන්න කතා කරා. අපි බෑ කියලා මග ඇරලා ආවා. නැත්තම් ඉතින් සල්ලි දෙන්නත් ඕනනේ. මෙතන තියෙනවා මං කිව්වා කැම කඩ දිනවා කියලා. ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. මෙතන කැමරා ක්වොලිටි නම් කොහොමද දන්නේ නැහැ. try කරලා බලන්න ඕන ඉතින් එන ගමන්. සුදේශයෙන් නම් හැමතරම ගිහිල්ලා අනිත් මත පත ගාලා ගණන් අහලා ආවා. දිනානුත් එහෙම තමයි. මම තමයි ඉතින් වීඩියෝ කර කර පැත්තට ලවා හිටියේ. මෙතන අක්කට අන්තිම පොරොන්දුකුත් දීලා එනවා අපි එන ගමන් බඩු ගන්නවා කියලා. හැබැයි එනම අපි බඩු ගත්තා. අන්තිම තමයි මේ වගේ තැන් වලින් අපිට අඩු කරලා බඩු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට කියන්නේ 350යි 400යි වගේ. ඒකට අපි කතා කරලා අපි අන්තිම කිලෝ එකක් ගන්නවා 250ට වගේ ගත්තා. මේ පාරවල දාගෙන හැම එකම මෙහෙමයි. ඕන තැනක අපිට බාගින් කරලා බඩු ගන්න පුළුවන් මේ තැන් වලින්. දැන් අපි හිමදේවි පන්සල නැත්නම් හදිම්බා ටෙම්පල් එකට කිට්ටු වෙලා තින්නේ. මේ පයින්ස් කැලේ මැද තමයි ඒක තියෙන්නේ. මේ හැමතැනම තාම අර දෙපැත්තේ කඩවල් තියෙනවා ලං වෙනකම්ම. මම හිතන්නේ මෙතන මේ සීමාවෙන් පස්සේ මේ කඩවල් ටික ඉවරයි. ඒක ක්‍රවුඩ් එකක් නම් ඉන්නවා කියලා පේන්නේ නැහැ. හැබැයි ගොඩක් කට්ටිය දැන් ආපහු යනවා. ඉතින් මේ හිමදේවි නැත්නම් හිදිම්බා දේවි විහාරයේ පිහිටා තින්නේ දුම්රිය වනයේ. මේක 1953 කුරු රාජ්‍යයට අයත් වන බව තමයි ඉතිහාසයේ කතාව කියන්නේ. මේක ගොඩක් පැරණි විහාර වාස්තු විද්‍යාත්මක වටිනාකමක් තියෙන විහාරස්ථානයක්. අපි නම් හිදිම්බා දේවි ටෙම්පල් එක ඇතුළට ගියේ නෑ. මොකද එදා ගොඩක් පොලිම තිබ්බා. සහ සෙනඟ වැඩි හින්දා අපි තීරණය කරා නොයා ඉන්න. හැබැයි ඔයගොල්ලෝ ආවොත් අනිවාර්යෙන් ඇතුළට යන්න. ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලන්නත් එක්කම
අපි ගටෝත්කා ටෙම්පල් වෙත ගියාට අපිට ඒක හොයාගන්න බැරි වුණා. අපි මෙතනින් තිබ්බ පොඩි පොඩි කඩවල් වලට ගිහිල්ලා අපිට ගන්න පුළුවන් දේවල් ටිකක් බැලුවා. ඉතින් ඒක තමයි වැඩිම කරේ. ඔගොල්ලෝ આવොත් අනිවාර්යෙන් ගටෝත්කා ටෙම්පල් එක හොයාගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් අපි හිදිම්බා ඩේවි ටෙම්පල් එක සමුදීලා මාල් රෝඩ් හොයාගෙන අපි යන්න පිටත් වුණා. මාල් රෝඩ් ගැන කිව්වොත් මේක තමයි මනාලි සිටි එකේ තියෙන shopping කරන්න තියෙන ප්‍රධාන මාර්ගය. මේ සාමාන්‍ය සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය මාර්ගයක්. ඉතින් අද පොඩ්ඩක් සීතල වැඩි. මොකද අද කොක්ස් සිසු පැති වලට විශාල හිමපතනයක් වෙනවා. මාල් රෝඩ් සංචාරකයන් අතර වැඩිම ජනප්‍රිය වන්නේ රාත්‍රී කාලයට. රාත්‍රී කාලයේ මේ මාර්ග දිගේ ඇවිදින තරම් ප්‍රිය කරන දෙයක් මම හිතන්නේ මනාලි වල නැති තරම්. නමුත් ඔබට අද පුළුවන් අපිත් එක්ක මේ මාල් රෝඩ් එක දිගේ දවල් කාලයේ ඇවිදන් යන්න. ඉතින් අපි තනිකරම කරේ මේ shopping කරපු එක. තෑගි ගත්තා, තව විශේෂ දේවල් ගත්තා. ගොඩක් අඩුවට මෙතනින් ගන්න පුළුවන්. මේ කොටසක් වීඩියෝ එකේ සටහන් වෙච්ච මම ෂෝට් වීඩියෝ එකක් කරා මේ සම්බන්ධයෙන්. සම්පූර්ණ ට්‍රිප් එකේ shopping වීඩියෝ එක. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක අපේ channel එකේ. මම දන්නේ ගත්තේ This is different, no? Same color. අපි හවස 3 විතර වෙනකම් මාල් රෝඩ් වල හිටියා. ඊට පස්සේ අපි නැවත හොටෙල් එකට යන්න පිටත් වුණා. මොකද අපිට බෑග් පැක් කරගන්න තියෙනවා. හෙට උදේම අපි දිල්ලි යන්න ඕන. පැය 12ක ගමනක් කියලා තමයි අපේ ඩ්‍රයිවර් කිව්වේ. කිලෝමීටර් 500
50කට ආසන්න දුරගමනයක් අපට වාහනේ යන්න තියෙනවා. අපේ 7 වෙනි දවස වීඩියෝ එක ඉන්ක්ලූඩ් නැහැ. අපි 8 වෙනි දවස දිල්ලිය කරේ මොනවාද සහ 8 වෙනි දවසේ හවස අපි නැවත ලංකාවට එන්න පිටත් වෙන්න තියෙන්නේ. අපි එහෙනම් දිල්ලි වීඩියෝ එක බලමු. good morning friends. ඉතින් අපි 8 වෙනි දවස අද. ඒ කියන්නේ අපි මෙහි ඉන්න අන්තිම දවස. අපි ඊයේ තමයි දිල්ලි වලට ආවේ. ඊයේදී හවස රාත්‍රී 8 විතර වුණා. කිලෝමීටර් 500 ගානක 550ක ආසන්න දුර ප්‍රමාණයක් අපි වාහනෙන් ආවා. ඉතින් අද අපේ ප්ලෑන් එක තමයි උදෙන්ම ඉන්දියා ගේට් බලන්න ගිහිල්ලා ඊට පස්සේ එහෙමම එයාපෝට් යන්න. අපේ ෆ්ලයිට් එක තියෙන හවස 6:30ට. අපි සාමාන්‍යයෙන් 3:30 විතර වෙද්දී එයාපෝට් එකේ ඉන්න ඕන. ඒ නිසා උදෙන්ම ඉන්දියා ගේට් බලන්න යන්න තමයි තියෙන්නේ කරලා තින්නේ. ඊට පස්සේ අපි යන්න හිතන් ඉන්නවා සරෝජා මාකට් එක පැත්තට පොඩි shopping පාරක් දාන්න. එහෙනම් අපි යමු ඉන්දියා ගේට් බලන්න. ඉතින් ඉන්දියා ගේට් ගැන ගොත් ඉන්දියා ගේට් පිහිටලා තින්නේ නවදිල්ලි නගරේ රාජ්පත් මාර්ගයේ. මෙයා ඉන්දියාවේ විශාලම යුද ස්මාරක ලෙස තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේ 1931 තමයි මේක හදලා ඉවර කරලා තින්නේ. මේකෙන් මෙයාලා පෙන්වන්නේ ප්‍රථම ලෝක යුද්ධයේදී සහ ඇෆ්ගන් යුද්ධයේදී දිවි අහිමි වූ සෙබළු 70000ක් සිය කිරීම සඳහා මෙය ස්මාරක විදිහට හදලා තිනවා. මේ ඔයාලට පේන්නේ මේ කන ආරම කට්ටිය. මේ විරාගියායෙන් පෙරෙන කට්ටිය වෙන්නේ නැති. ඉන්දිය රුපියල් 100ක් දුන්නා මේක කන සුද්ධ කරලා දෙනවා මේගොල්ලෝ. දිනානුයි සුදේශ් නම් කරා මම නම් කරවත්තේ නැහැ. මොකද උන් දෙන්නේ කන් දෙකේ ජරාව තියෙනවා තියෙන්නේ. අපිට සල්ලි ඇතුව අපි ලංකාවේ රුපියල් 500ක් තමයි දුන්නේ අන්තිමට. මේගොල්ලෝ ඒත් ගත්ත එක. මම හිතන්නේ සල්ලි ඇති හින්දා කරන ජොබ් තමයි මේ. ඉතින් ඔයාලට පුළුවන් මෙහි ආපස්සේ කන හොඳට සුද්ධ කරගන්න. ඉතින් මේ ස්මාරකය උසින් මීටර් 32ක් සහ පළලෙන් අඩි 137ක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි අද ආවේ ජනවාරි 28 වෙනිදා. ජනවාරි 26 වෙනිදා මෙයාලගේ රිපබ්ලික් ඩේ එක සමරලා තියෙන මෙතන. ඒ සමහර බඩු බාහිර තාමත් පේන්න තියෙනවා. ඉතින් අපි ඊළඟට ආවේ සරෝජා මාකට් එකට shopping කරන්නත් එක්කම. සරෝජා මාකට් එක ගැන කිව්වොත් මෙහි තියෙන අඩුවම බඩු ගන්න පුළුවන් හැමදේම එක තැනකින් ගන්න පුළුවන් මාකට් එකක් තමයි මේක. ඉතින් ඔයාලත් આવත් අනිවාර්යයෙන්ම එන්න මෙහි. ඊට පස්සේ අපි ගියා දවල්ට උදේට දෙකටම කන්න කඩයක් හොයාගෙන KFC එකෙන් තමයි අපි දවල්ට කෑවේ. ඊට පස්සේ ඔක්කොම බෑග් ටික පැක් කරගෙන අපි වාහනයක් ගා එයාපෝට් එන්න. මේ ඉන්න සුදේශ් ඉස්සරහා ඉන දිලාන් සම්පූර්ණ කාර් එකම බෑග් වලින් වැහිලා තින්නේ. ඒ තරමට බඩු. ඉතින් අපි එයාපෝට් එකට යනවා. දැන් අපේ ටුවර් එකේ අවසානම මිනිත්තු කීපේ දැන් තියෙන්නේ. ඉන්දියන් වොක් සීරීස් එකේ අවසානට ඇවිල්ලා තින්නේ. අපි ප්‍රාන්ත 3ක් ගියා, නගර 4ක සංචාරය කරා. අග්‍රා, දිල්ලි, ශිම්ලා, මනාලි ඒ වගේම ওই දවස් 8ක් ඉන්දියාවේ ගත කරා. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉන්දියන් E-visa apply කරන විදිය සහ ඉන්දියන් ටුවර් ඒජන්සියක් කොහොමද හොයාගන්නේ ඒ ඩීටේල් බ්ලොග් එකක් කරන්න සහ සම්පූර්ණ බජට් එක. අපි එහෙනම් ඉක්මනට හමියමු. යාළුවන්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න, අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හමු.